අපි හැමෝම වගේ විද්‍යාගාරයක මේ උපකරණේ දැකලා තියෙනවා. ඒත් මේ සරල පෙනුමැති උපාංගය අපේ ඇස්වලට නොපෙනෙන රසායනික ලෝකයක රහස් හෙළි කරන විදිය ඇත්තටම පුදුම සහගතයි. අපි අද බලමු ඒක වෙන්නේ කොහොමද කියලා. ඔව් ඕනෑම රසායන විද්‍යාගාරයකදී මේක හරිම හුරු පුරුදු දසුණක්. අපිට පෙන්වන්නේ නැති අල්ලන්න බැරි ඒ වගේම ඇහෙන්නෙත් නැති දෙයක් ගැන බොහොම නිවැරදි ඩිජිටල් අගයක් මේ උපකරණයෙන් අපිට ලබා දෙනවා. ඉතින් ප්‍රශ්නේ තමයි මේක වෙන්නේ කොහොමද? අදෘශ්‍යමාන රසායනික ගුණයක් කොහොමද තිරයක පේන ඉලක්කමක් වෙන්නේ? හරි, අපි මේ අභිරහස හෙලි කරගන්නකොට රසායනික ලෝකයයි විද්‍යුත් ලෝකයයි අතර තියෙන හරිම පුදුම සහගත සම්බන්ධයක් ගැන ඉගෙන ගන්න ලැබෙනවා. මේ ගැටලුව විසඳ ගන්න නම් අපි මුලින්ම තේරුම් ගන්න ඕන මේ වගේ අපිට නොතෙනෙන ගුණාංග මනින්න පුළුවන් වෙලා තියෙන මූලික අදහස මොකක්ද කියලා. මේ උපකරණය කියන්නේ නිකම් පරීක්ෂණ කූරක් නෙවෙයි. ඒක හරියට ද්‍රාවණයක රසායනික ලෝකයට ඇතුළු වෙන දොරටුවක් වගේ. මේ හැමදේම සිද්ධ වෙන්නේ විද්‍යාවේ හරිම විශේෂිත ක්ෂේත්‍රයක මූලධර්ම පාවිච්චි කරලා. අපි දැන් බලමු මේක ගොඩනැගෙන්නේ කොහොමද කියලා. මෙතන තියෙන මූලිකම සංකල්පය තමයි රසායනික ද්‍රව්‍යයක ස්වභාවය සහ ඒකට නිපදවන්න පුළුවන් විද්‍යුත් සංඥා අතර තියෙන සම්බන්ධය හොයාගන්න එක. සරලවම කිව්වොත් විද්‍යා ජයින්ට පුළුවන් යම් ද්‍රව්‍යයක විද්‍යුත් ගුණාංගවලට සවන් දීලා ඒ ද්‍රව්‍ය කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා හරියටම හොයාගන්න. මේක හරියට කාසියක දෙපැත්ත වගේ. අපේ pH මීටරේ පාවිච්චි කරන්නේ ගැල්වැනික් කෝෂයක්. ඒ කියන්නේ ඒක හරියට අපි මනින ද්‍රාවණයෙම බලය ලබා ගන්න පුංචි බැටරියක් වගේ වැඩ කරනවා. ඉතින් මේ පරීක්ෂණ කූර පුංචි බැටරියක් වගේ නම් ඒකෙන් මැනීම් වලට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රයෝජනවත් සංඥාවක් හැදෙන්නේ කොහමද? මෙතනදී ඇත්තටම රසවත් කාරණයක් තියෙනවා. අපි මෙතන බලන්නේ විද්‍යුත් ධාරාවත් ප්‍රතිරෝධයවත් නෙමෙයි. අපි මනින්නේ විභවය. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය වලින් ඇතිවෙන විද්‍යුත් පීඩනය වගේ දෙයක්. හරි. මෙතන තියෙන තීරණාත්මකම කාරණේ තමයි මේක. ද්‍රාවණයක ආම්ලිකතාවය වැඩි වෙන තරමද ඒකේ තියෙන හයිඩ්‍රජන් අයන ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ එක්කම පරීක්ෂණ කූරෙන් ජනනය කරන වෝල්ටීයතා සංඥාවත් ඉහළ යනවා. මේක ඇත්තටම සිද්ධ වෙන්නේ කොහොමද කියලා හරියටම තේරුම් ගන්න නම් අපි මේ පරීක්ෂණ කූර ඇතුලේ තියෙන විශිෂ්ට ඉංජිනේරු තාක්ෂණය දිහා ටිකක් බලන්න ඕන. මේ තමයි මේ තාක්ෂණයේ හදවත. මේ රූපසටහනේ පේන විදිහට මේක හරිම සංකීර්ණ උපකරණයක්. මෙහි හැම කොටසකටම ඊටාම වැදගත් කාර්යභාරයක් තියෙනවා. මෙතන තියෙන හැම කොටසක්ම වැදගත් වුණත් නියම හාස්කම. ඒ කියන්නේ මැජික් එක වෙන්නේ අග්‍රස්තයේ තියෙන අර විශේෂ වීදුරු පටලිය තුලයි. මේක පියවර 4කින් වෙන හරිම නිර්වෛද්‍ය ක්‍රියාවලියක්. මේකෙන් වෙන්නේ රසායනික අන්තර්ක්‍රියාවක් දෝෂ රහිත පිරිසුදු විද්‍යුත් සංඥාවක් බවට පරිවර්තනය කරන එක. ඒත් කොහොමද මීටය මේ නිශ්චිත වෝල්ටීයතාවය අපි දකින pH අගය බවට පත් කරන්නේ? ඒකට තමයි නර්න්ස්ට් සමීකරණය කියන ගණිතමය සූත්‍රය හරියට පරිවර්තකයක් වගේ පාවිච්චි වෙන්නේ. හොඳයි. මෙච්චර වෙලා සරල උපකරණයකින් පටන්ගෙන අණුක මට්ටම දක්වා ගිය මේ ගමනින් පස්සේ අපි මතක තියාගන්න ඕන ප්‍රධානම අදහස මොකක්ද? එකම එක විද්‍යාගාර උපකරණයකින් අපි මූලික මූලධර්මයක් හෙළිදරව් කරගත්තා. ඒ තමයි රසායන විද්‍යාව විද්‍යුත් භාෂාවකින් කතා කරනවා. ඒ වගේම අපි ඒ භාෂාවට සවන් දෙන්න අවශ්‍ය මෙවලම් නිර්මාණය කරලා තියෙනවා. මේ ප්‍රබල තාක්ෂණය pH අගය මොනිනෝවද වදා ගොඩක් දේවල් වලට යොදා ගන්නවා. ඉතින් ඒක අනාගතයේදී මේ තාක්ෂණයෙන් කරන්න පුරුවන් දේවල් ගැන ලොකු සිතුවිල්ලක් අපි තුල ඉතිරි